නිදාගන්න කියලාදී නින්දයක් නැහැ කම්මැලි. දැන් වෙලාව හිතන්නේ 12ත් පහුවෙල 1ත් පහුවෙලා. වහිනෝ. උදේම මායිකුඩි ඕට්ස් එක පොඩි ස්මූති එකක් බිව්වා. වහිනෝ ඕගානමයි. මොකද කරන්නේ ජිම් එකට යන්නත් ඕනි. දී ව්ලොග් එකක් තියෙනවා අප්ඩේට් කරන්න. දැස්ස ගුරුල්ලෝ නම් වැස්ස ඉන්නවා. පොඩ්ඩක් උයනවා. ඔලිව් ඔයිල් පොඩ්ඩක් දාලා ටූනා මාළු ටිකක් ගෙනාවා. ඒක ෆ්‍රයි කරගන්න හදන්නේ. ටූනා මාළුයි ගෝමලුයි දානවා ටිකක් ෆ්‍රයි කරගන්නවා. මම කියන්නේ ෆ්‍රයි කරන්නේ බත් චුට්ටක් එක්කම ඉතින් ඔක්කොම කනවා. සිම්පල් and easy. මම කුස්සිය අස් කරා. වේදු ඔක්කොම හොදලා දැන් ක්ලීන් කරා. ඔක්කොම පිළිවෙලට ක්ලීන් කරලා තියෙන. දැන් පොළොව විතරයි අතු ගන්න තියෙන්නේ. රූබිට කෑම හදලා දුන්නා. මම ජිම් එකට යන්න කලින් පොඩ්ඩක් රැට මීල් එක පොඩ්ඩක් හදලා යන්න බැරි. ඒතර ලේසි ආවම කන්න විතරයි තියෙන්නේ. මම මේ ටූනයි ඊට පස්සේ චිකන් පොඩ්ඩක් ගන්නවා. ගෝමල් රමයා දාලා ඔක්කොම දාලා මේක පාන් කෑල්ලක් එක කනවා. එහෙම තමයි මම ෆෑන් එක ඔලිව් ඔයිල් දාලා කොහොමද කියලා තියෙනවා ඇවිල්ලා කනවා. හරි. one man show peaceful life. ඔක්කොම හොදලා මොකද දැන් ඉරෙඩි. අද ජිම් එකට ආවා. වැස්ස හොඳටම රත්නපුරේට හොඳටම ගල්ලලු. මම උදේට මේ කන්න කියලා ලෑස්තිනේ ලයිටුත් නැහැ කියලා කරන්ට් එකක් නැහැ. මම උදේට ගන්න බ්‍රෙක්ෆාස්ට් එක මේක. බිත්තර 3යි පීනට්ස් බටර් එක බ්‍රවුන් බ්‍රෙඩ් ස්ලයිස් එකක් අද ගන්නවා. මේ මොනවද නට ගන්නේ? කව්පිත මුණා මම ඊයේ තම්බුව ෆ්‍රිජ් එකේ දාලා ඒක ගත්තා. කේක ගෙඩියක් කනවා. ඊට පස්සේ එකක් බොන ඉච්චරයි උදේට. රූබිටත් දුන්නා. මම තියාරි ඉන්නේ හොඳටම වර්ෂාපතනය. මම හිතන්නේ ලංකාව පුරාවටම. මං ගෙවල් පැත්තේ යන්න හිටියේ යන්න බෑ. ගම් වතුර ගලලා රත්නපුර යට වෙලා. හරි. මෙහෙට නම් එච්ච ලොකු අවුලක් නෑ. නමුත් දැන් මම ඊයේ මහ බංගලාවේ ඉඳලා මහ බංගලාවේ vlog එක වට්ටි බලන්න ඇති. ආපු ගමන්ම තාම ඉන්නේ තියාරි. මුකුත්ම කරගන්න විදියක් නැහැ. ඊයේ ජිම් එකට ගියා එච්චරයි මේ වහිනවා. හොඳටම වහිනවා වාහනේ. හොඳට මේක පොඩ්ඩක් බලන්න ඕනේ. මීයෝ ඉන්නවා. මීයෝ ඇවිල්ලා නැත්තම් මේවා කාලා දානවනේ. හරි. හොඳටම වහිනවා. මං එළියට බැස්සේ නැහැ. රූබී මායි සැන්ඩ්විච් එකක් හදාගෙන කාලා කෝපි එකක් දීලා මම රූබිත් ඉන්නවා මේ. නිදාගෙන හිටියේ. හරිද? මේකත් පොඩ්ඩක් ස්ටාර්ට් බයි. මම ස්ටාර්ට් කරලා බලමු මේ. පොඩ්ඩක් ස්ටාර්ට් කරන්න ඕනේ මේ. මීයෝ ඉන්නවද දන්නේ නැහනේ. මේක යන්නත් බැරි වුණා. කොහෙවත් දුර නිසා දුර යන්න බෑ. මේක එක්ස්ට්‍රීම් මේ 4 wheel දාලා පාවිච්චි කරන්න බෑනේ. ඒ නිසා අරක තමයි යන්නේ. බයිසිකලෙත් තියෙනවා මේක දිව්වේ නැහැ කොට දවසකින්. මොකද කරන්නේ කියලා very guys
කම්මැලි බෙඩ්ෂීට් ඔක්කොම අයින් කරා රෙදි තියනවා බර ගන්න ලෝඩ් එක හොද ගන්න විදියක් නැහැ වේලන්න බෑ. ඔයාලට තියෙන ප්‍රායෝගික ප්‍රශ්න ටික මටත් තියෙනවා. මේ ලයිට් නැහැ මේ තියෙන රෙදි සෑහෙන කොටක් තියෙනවා. අපි උදේ අන්තම් කෑවා. කම්මැලිකම ඉන්නේ ඉන්ටර්නෙට් උත් නැති නිසා ෆෝන් අරවම ලැප්ටොප් යූස් කරන්නත් බෑ. වැස්සේ මේ කරන්ට් එක නෑ මම වතුර ටිකක් උණු කරගෙන ඒක ටිකක් හදාගත්තා. වැස්සේ වහින හොගා කෝඹි ගිහිල්ලා සීනි බෝතලේට බාගෙට ඇරලා තියලා. ඊයේ කලබලෙට. සීනි එක හැන්දක් විතරයි. සීනි බොන්නේ නැහැ මම වැඩි. සීනි බොන්න සීනි කියන්නේ තනිකර වහ බොන්න එපා. මම නම් බොන්නේම නැහැ මේ. අම්මලත් කෑ ගහනවා සීනි වැඩිපුර දැම්මා. ලැප්ටොප් එකේ මම වැඩ වගේක් කරගෙන හිටියේ කරන්ට් එක නැති නිසා ඒකත් ගේ ඔක්කොම අතු ගෑලා දැම්මා. සේරම ගේ අතු ගෑලා දැන් වෙයි ගොඩක් වන්නේ. ජනෙල් වහලා තින්නේ මේ සීතල හින්දා. රවි තේ සීතල හින්දා මගේ බෙස්ටීට් ටික මන් දුන්නා පොරව ගන්න කියලා. රවි සීතලද? ආලා හැම ඉන්න උදේට. කාලා ඉරි වීලා aku bunuh, hah? Ipal, kau dia bun rasmi ini, ipal. Sama ini, tapi pilihan ini, rasa ni di, handar ni di. Hari, dari, hari, hah? Mayan dah, mayan nama ini. ඔන්න උයා ගත්තා මං. දේසි චිකන් අරවම ඔක්කොම එකට දාලා වත් ටිකක් දාගත්තා. මේක තමයි කන්නේ. ඔය පිටත් දෙනම උයා කන්න දුන්නා. අද කරන්ට් එක නෑ. තවසෙම මොන වතුර ටිකක් උණු කරගන්න ඕනේ බොන්න. හරි. මේක තියෙන්නේ චිකන් උයි ඉනවා හොගාලා හැමතැනම මම ඉතින් මේ කල්පනා කරේ මොකක්වත් කරන්න විදිහකුත් නැහැ මම විතරනේ ඉන්නේ වාහනේ අරගෙන අපදා වලට කරන්න කියලා ගිහිල්ලා ඊට පස්සේ මමත් ඔය රීර වුණොත් එහෙම මොකක්වත් නැහැ ඉතින් මම මේ බල ඉන්නවා මොකද කරන්නේ කියලා රූබී මා විතරයි ඉන්නේ මම විශ්වබුද්ධ වෙල්නස් රිට්‍රීට් එකේ ඉන්නේ තිහාරියේ මම හිතන්නේ මහ බංගලාව බ්ලොග් එක පබ්ලිෂ් කරා ඒක ඔයාලා බලනවා ඇති නේද මේ හොඳට මැස්ස ජිම් එකත් අද වහලා කියලා පෝස්ට් එකක් දාලා දුන්නා එහෙනම් ජිම් එකට යන්න වෙන්නේ නැහැ අද 28 වෙනිදා මේ උදේ ඉඳන් වහිනවා හරි මයි රූබී විතරයි ඉන්නේ කරන්ට් එකක් නැහැ උදේ ඉඳන්ම කරන්ට් එකක් නැහැ හැමතැන ගන්න අතුරු ගන්නවා රෙහිමි කියලා කියනවා මෙහා ඉටිපන්දුමත් තියලා පත්තු කරා මම තියාරේ විශ්වබුද්ධ වෙල්නස් රිට්‍රීට් එකේ ඉන්නේ කඩවත ඉඳලා තිහාරියට යන ගමන් දැන් පාන්දර 3:08 වෙලාව. ඔන්න මහා කුණාටුවකින් පස්සේ අද තත්ත්වේ රිට්‍රීට් එකේ තිහාරියේ
ඔක්කොම මේ අද තමයි කුරුල්ලන්ට කැම ටිකක් දැම්මේ. ඊයේ එළියටවත් බහින්න බැරුණා මේ. ඔක්කොම වැටිලා කොලාරවම වැටිලා ඔක්කොම අතු ගන්න ඕනේ. ගේ තස් කරන්න රෙදි තියනවා එන්න බර කන්දක් හොද ගන්න ඕනේ. නේද පුතේ? තියෙන වැඩ ගොඩක් තියෙනවා ළමයි කරන්න. ඔව් ඒ ඔක්කොම තනියෙන් කරගන්නවා. බෙඩ්ෂීට් අරම ඔක්කොම අයින් කර ඇඳි. අලුත් ඒවා දාලා ඉවරලා ඔක්කොම ක්ලීන් පාරක් දාලා ලයිව් කරවම යන්නේ නැහැ. ඉතින් තේරුමක් නැහැනේ. ලයිව් ගිහලා මොනවා කරනවා මගේ වැඩක් කරගන්න අපිට කරන්ට් එකක් නැහැ තාම. ඔබන තත්තේ උදේ විතර හතරකුයි මේ බතලයි දැම්බෝ ඕට්ස් එක කිරි දුන්නා. ඔක්කොම වැස්සකින් පස්සේ හරි අමුතු ගතියක් තියෙනවා නේ. හරි කාම්නස් ගතියක්. එවිකොටේ කොහොමද? ඒවා වැස්සෙන් පස්සේ ස්වභාවය. කට්ටිය සහන ආධාර ඒත් ගම් වතුර ආධාර අරම මේ ඔක්කොම එකතු කරනවා මම දැක්කා. මම ඉතින් තනියෙන් එන්නේ හින්දා වැඩි යන්නත් හිතුණා මම ගියේ නෑ බලමු. එහෙම දැන් ලොකු ප්‍රශ්නයක් නෑ නේ ඒවා අපේ ඇයට කරගන්න පුළුවන් නේ. මේ ඔක්කොම අතු ගන්න ඕනේ මම. හරි. මේ vlog එක වැටෙන්නේ හෙට අනිද්දා වගේ වැටෙයි. බංගලාවේ vlog එකෙන් පස්සේ අප්ඩේට් එක. ඔන්න ගයිස් අද නම් වැස්ස පායලා තියෙන්නේ. no problem. පස්සේ තියෙන්නේ කරන්ට් එක නෑ අපිට. තාම කරන්ට් එක නෑ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? ෆ්‍රිජ් එකේ තිබුණා මං ගෙනාපු මේ චිකන් වගේ ක්‍රූවිට දැන් ඒවා ඔක්කොම සවුත් වෙන්නලා නෑ තාම. දැන් මං ෆ්‍රිජ් එකේ දොර ඇරියා. දැන් මේ ටික හදලා ඉවරලා තියෙනවා නැත්තම් ඒ ටික ගන්න බැරි වෙනවනේ පාවිච්චියට. ගෙත් ඔක්කොම අතු ගෑවා. කරන්ට් එකත් ඇතුණා මහ ලස්සනයි හැබැයි ඒකත්. හරි අමුතු වයිබ් එකක් තියෙනවා. හරි. මම අද ඩේ ව්ලොග් එක ඩේ ව්ලොග්ස් මම හිතන්නේ 8 වෙනි ඩේ ව්ලොග් එක මම අද පබ්ලිෂ් කරනවා.